ආකිමිඩිස්ගේ ශෝකජනක මරණය. ඔයා දන්නවා ආකිමිඩිස්. ආකිමිඩිස්ගේ රස කතාව ඔයා දන්නවා. යුරේකා කතාව. ආකිමිඩිස් කියන්නේ ශේෂ ගණිතඥයෙක්, ශේෂ විද්‍යාඥයෙක්. සිරකස් නගරය රෝම අධිරාජ්‍යයට යටත් වෙද්දී ඒ වෙනකොට රෝම අධිරාජ්‍යයා මාකස් ක්ලැඩියස් ක්ලැඩියස්ට වුණා ආකිමිඩිස් මුණ ගැහෙන්න ආකිමිඩිස් තමන්ගේ ළඟට ගන්න. මොකද ක්ලැඩියස් කලින්ම දැනගෙන හිටියා ආකිමිඩිස් කියන්නේ මොන තරම් වටිනා වස්තුවක්ද කියලා. ක්ලැඩියස් මොකද කරේ? මේ නගරය අල්ලාගත් වහාම රාජකීය නියෝජිතයන් පිරිසක් යවනවා ආකිමිඩිස් අරගෙන එන්න. ආකිමිඩිස් කැඳවාගෙන එන්න යවන්නේ. මෙන්න මේ පිරිස ආකිමිඩිස් හමුවට යද්දී මේ රජතුමාගේ පණිවිඩය කියන්නේ යද්දී ආකිමිඩිස් මිදුලේ වැලිවල සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳමින් තමයි හිටියේ. මේ පිරිස ආකිමිඩිස්ට රජතුමාගේ පණිවිඩය කියවනවා, පළමු වර කියවනවා. නමුත් ආකිමිඩිස්ට ඇහෙන්නේ නැහැ. මොකද ආකිමිඩිස් අර ගණිත ගැටලුව එක්ක ඒකට අවධානය දීගෙන හිටියේ. දෙවනි වරත් කියවනවා ආකිමිඩිස්ට ඇහෙන්නේ නැහැ. තෙවන වරත් කියනවා ආකිමිඩිස්ට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ මේ රාජකීය නියෝජිතයන් පිරිස කෙනෙක් ගිහිල්ලා ආශ්‍රයගේ පිටින් බැහැලා අර ගණිත ගැටලුව පාගල විනාශ කළා දානවා. මොකද මේ ආකිමිඩිස්ගේ අවධානය ගන්න. ඒතර ආකිමිඩිස්ට කේන්ති යනවා, කෑ ගහනවා. එතකොට මොකද්ද කරන්නේ? අර රාජකීය දූතයා තමන්ගේ කඩුව ඇදලා ගන්නවා. ගෙල සිඳලා මේ නිසල සිරුර ආකිමිඩිස් මරලා ආකිමිඩිස් අරගෙන යනවා රජතුමාගේ හමුවට. ඉතින් රජතුමා ඉතාම දුක් වුණා කියලා ක්ලැඩියස් ඉතාම ශෝකයටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම මේ විදිහට තමයි මේ බුද්ධිමත් නුවගත් මිනිසුන්ට බුද්ධිමත් මිනිසුන්ව බුද්ධිමත් කියලා පේන්නේ නැහැ. හිතන්න චුට්ටක් ලංකාවේ පහුගිය අවුරුදු ගාන පුරාවට පහුගිය කාලේ පුරාවට මේක තමයි උනේ. මොකද බුද්ධිමත් මිනිස්සු බුද්ධිමත් විදියට දැක්කේ නැහැ. ඒකනේ මේ ලංකාවේ බුද්ධිකරණයට හේතුව. මෙහි ඉගෙන ගන්නවා, මෙහෙන් ඩිග්‍රී එක කරනවා. එතකොට වෙනත් රටවල් වල පදිංචිට යනවා. රටට ආදරේ මිනිස්සු වෙනත් රටවල් වලට යනවා. ඒකට හේතුව මොකද්ද? බුද්ධිමත් නැති මිනිස්සු, නුවගත් මිනිස්සු බුද්ධිමත් මිනිසුන්ව බුද්ධිමත් ලෙස නොදකි.